ග්‍රේස් ව්‍යාපෘතිය තේවත්ත ප්‍රදේශයට ඇවිල්ලා දැන් අපි අවුරුදු 1කමාරක් විතර වෙනවා. ඉතින් මේ තේවත්ත ප්‍රදේශයේ අපේ කනෙක්ටර් ප්‍රොජෙක්ට් එහෙම නැත්නම් සම්බන්ධීකාරක ව්‍යාපෘති අපි දෙකක් ක්‍රියාත්මක කරන එකක් තමයි අපේ සුසිරිත් ළමා සමාජයක අපි එහි පුස්තකාලය ගොඩනැගුවා. අපේ දෙවන ව්‍යාපෘතිය තමයි ලූට්ස් ක්‍රීඩා සමාජය එක්ව කරන අපේ මේ වොලිබෝල් පිටිපස්සෙන් පේන වොලිබෝල් කෝඩ් එක තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ග්‍රේස් ව්‍යාපෘතිය වර්ල්ඩ් ආයතනයේ මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට මෙහි මුදල් මූල්‍යමය පැත්ත දායකත්වය දෙන්නේ අපේ යුරෝපියන් යුනියන් ආයතනය. ඉතින් අද දවස සුවිශේෂී දවසක්. දේශීය තරුණීන්ට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ ක්‍රීඩාංගණයෙන්. අද දන්නවා තරුණියෝ විවිධ ප්‍රශ්න වලට වැදිලා ඉන්නවා. අපි අද ක්‍රීඩාවෙන් බැහැර වෙලා ඉන්නේ කොට දෙනෙක්. නමුත් මම හිතනවා අපි නිලධාරී ටික එකතු වෙලා වර්ල්ඩ් ආයතනයත් එක්ක විශේෂයෙන් ප්‍රාදේශීය ගන්ධතුමා සිහිපත් කරන්න ඕනේ. තුමා අපේ ග්‍රාමීණධාරීතුමා සෞම්‍ය මහත්මයා එක්ක අපේ සමාජධාරීතුමිය ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් බොහොම උනන්දුවෙන් මේ වර්ල්ඩ් ආයතනයේ ග්‍රේස් ව්‍යාපෘතිය එක්ක ගැට ගැහිලා මේ ප්‍රදේශයට මේ ගමන්ට මේ ග්‍රාමීණධාරී කොට්ටාශයට කරන මේ කටයුත්ත අපි අගයන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මම කලින් කිව්වා වගේ අපේ තරුණීන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙතනින්. එතන රාත්‍රී ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩාංගණයක් විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ තුලින් කාර්යබහුල වුණත් අපි ක්‍රීඩාව එක්ක අත්වලුවන් දැන් ගියොත් අපි අනවශ්‍ය විදිහට මත්ද්‍රව්‍ය වලට බැහැවීම විවිධ දේවල් පස්සේ ගිහින් තරුණයෝ ජීවිත විනාශ කර ගන්නවා අද කොට දෙනෙක්. ඉතින් ඒකෙන් බැහැර වෙලා ක්‍රීඩාව එක්ක ගිහිල්ලා අධ්‍යාපනය ක්‍රීඩාවයි එක්ක ගිහිල්ලා තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් ව්‍යාපෘතියක් විදිහට තමයි මේ වොලිබෝල් ක්‍රීඩාංගණයේ ආරම්භය අපි දකින්නේ. ඉතින් ව්‍යාපෘතිය ඇත්තටම බිමට මේ ගැටුම් කළමනාකරණය කරන්නට තියෙන මං හිතන්නේ මේ මෑත කාලේදී ආපු හොඳ ව්‍යාපෘතියක් විදිහට අපි හඳුනන්නට පුළුවන්. විශේෂයෙන් මේ අද අපි කතා කරන මේ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේලා සහ විශේෂයෙන් තරුණයින් වර්තමානයේ මුහුණ දෙන ගැටලු විශේෂයෙන් ෆෝන් ඇඩික්ෂන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් ක්‍රීඩාවට යොමු නොවීම වෙන්න පුළුවන්. එකතු වෙලා වැඩක් කරන එක අවම මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ දේවල් පාදක කරගනිමින් ඉදිරියේදී වෙන්න පුළුවන් ගැටුමක් වළක්වන්න එහෙම නැත්නම් තියෙන ගැටුමක් වළක්වීමේ අරමුණින් තමයි මේ සම්බන්ධීකාරක ව්‍යාපෘති අපිත් එක්ක එකතු වෙන්නේ. මට මතකයි මෙතනට පැමිණෙද්දී කොච්චර කැලෑවක් තිබුණාද කියලා මේ ප්‍රදේශයේ ග්‍රවුන්ඩ් එකට පහලින් මේ ප්‍රදේශය. හැබැයි අද වෙද්දී ලස්සන වොලිබෝල් කෝඩ් එකක් හැදිලා තියෙනවා. ඉතින් ඒකට මුලපෙරුවේ වර්ල්ඩ් එක විතරක් නෙමෙයි. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජායල. ඉතින් ඔවුන්ගේ මැදිහත් වීම ඒ මඟ පෙන්වීම තුළ ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ මේ ලූට් සමාජයේ ඒ ක්‍රීඩකයින්ගේ දායකත්වය තුළ මේ නැගුණු දේ මම විශ්වාස කරනවා මේ කියන තේවත්ත ප්‍රදේශයේ ඉන්න තරුණයන්ගේ ඒ ක්‍රීඩා කෞශල්‍ය උපනංවන්නට ඔවුන්ට එකතු වෙලා වැඩක් කරන්නට ලස්සන වැඩක් කියලා.